මේ තියෙන්නේ මගේ නුහුරු අත. ඒ කියන්නේ මගේ වම් අත. ඉතින් මං අද කරන්න යන්නේ වම් අතෙන් ලියන්න පුරුදු වෙන්න. හැබැයි ඒක හිතපු තරම් ලේසි උනේ නෑ. ඒ වගේම අවසාන හිතපු තරම් නරකමත් නෑ. ඕකේ. මචං මුලින්ම ගත්තා අලුත්ම පොදක්. ඊට පස්සේ මං කරන්න යන්නේ මගේ හුරු අතින් කියන්නේ දකුණු අතින් මුලින්ම වාක්‍යයක් ලියනවා. ඒක ලිව්වට පස්සේ ආයෙ නුහුරු අතින් වාක්‍ය ලියනවා. ඒ වාක්‍යෙම. ඊට පස්සේ අපි කම්පෙයාර් කරලා බලනවා කොහොමද මොනවද ඉම්ප්‍රූව් වෙන්න ඕනේ කියලා. අන්දලා කැල්ලුවා අතර මොකදාලකට පස්සේ කඩ ලියන්නේ කියලා කල්පනා කරේ. වඩ හිතාගන්න බෑ ඇයි මේ මම මේ වාක්‍ය ලියුවේ කියලා. මට ඇත්තටම මේ වාක්‍ය මුලින්ම කිව්ව මගේ ඉස්කෝලේ කාලේ යාළුවෙක් ආදරේ නැමැති බිත්තිය තරණය කරන්න ඕනේ. මට මේක තමයි ඔළුවට ඒක දැන් ඊට පස්සේ යන්නේ ඒක විතරම තියෙන ඉන්න මම මේක ලිව්වා. දැන් මම මතේ. ඕන ලාල්ලානේ. We have a lot of work to do. මේ ගීතවලට හරි අමාරුයි නේ. මං හිතන්නේ මෙච්චර අමාරුයි කියලා. මං හිතන්නේ මම අම්මතේ මොකක්වත් වැඩක් කරන්නේ නැද්ද මං. I mean කන්නේත් දකුණෙන් මොනාරි බොන්නේත් දකුණෙන් නැත්තම් මොකක් හරි විසි කරන්නේත් දකුණෙන්. I mean හැමදේම වගේ කරන්නේ ඉතින් දකුණේත් නේ. මං දැන් ලිව්වේ 50 වෙනි වාක්‍යය. ඒක වගේ මම 50 පාරක් ලියලා තියෙනවා. කියන්න සතුටුයි. මගේ පළවෙනි එක සහ 50 වෙනි එක අතර කිසිම වෙනසක් නැහැ. චූටි චූටි ටිකක් ඇති. අතරම කිසිම වෙනසක් නැහැ. ඔය පාරනාලම් ඇයි බං අපිට පුරුවතකුයි නුහුරතුයි කියලා දෙකක් තියෙන්නේ. ඇක්චුවලි අපේ බ්‍රේන් එකේ ලෙෆ්ට් සයිඩ් එක සහ රයිට් සයිඩ් එක කියලා දෙකක් තියෙනවා. ඒ වගේම අපේ අංගේ ලෙෆ්ට් සයිඩ් එක කන්ට්‍රෝල් වෙන්නේ රයිට් බ්‍රේන් එකෙන් වන අතර රයිට් සයිඩ් එක කන්ට්‍රෝල් වෙන්නේ ලෙෆ්ට් බ්‍රේන් එකෙන් වෙයි. එතකොට ඔයා ලෙෆ්ට් හෑන්ඩඩ් කෙනෙක් නම් ඔයා යූස් කරන්නේ රයිට් සයිඩ් එක. හැබැයි ඔයා රයිට් හෑන්ඩඩ් නම් ඔයා යූස් කරන්නේ ලෙෆ්ට් සයිඩ් එක. ඒ වගේම ලෝකෙ 90%ක්ම රයිට් හෑන්ඩ්. ඒ වගේම ලෙෆ්ට් බ්‍රේන් එක යූස් වෙන්නේ ලොජික් සහ ඇනලිටික්ස් වලට. රයිට් සයිඩ් එක යූස් වෙන්නේ ක්‍රියේටිව් ඉමෝෂන්ස් වගේ දේවල් වලට කියලා කියනවා. හැබැයි සමහරක් කට්ටිය කියනවා මේක සයින්ටිෆික් මේක විද්‍යාත්මකව තහවුරු කරගෙන නැති මිත් එකක් කියලා. මම දැන් වාක්‍ය ලියලා තියෙනවා 106ක්. දැන් මම මේ අවසාන වෙන හරිය ලියපු සෙට් එකේ යම් කිසි ප්‍රෝග්‍රස් එකක් තියෙනවා. කලින් මට පොඩ්ඩක් අර රවුම් ගරියවල් ඇදගන්න බැරුව තිබ්බේ. දැන් ඒක නිකන් එහෙම නෑ. හැබැයි දැන් එකපාර එක වාක්‍යයක එක අකුරක් හොඳට ලියුණොත් ඊළඟ වාක්‍යයේ ඒ විදිහටම ගන්න පොඩ්ඩක් අමාරුයි. ඒ කියන්නේ එක එක වෙලාවට එක එක සැර. ඒ කියන්නේ අර ඕවරෝල් බලපුවම යම්කිසි ප්‍රෝග්‍රස් එකක් තියෙනවා. ඒ මොනවාට සමහර වෙලාවට කලින් ලියපු වාක්‍ය ලියපු හොඳට ලියපු එක ඊළඟ වාක්‍යයේ හොඳට ලියන්න බැරුව යන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ දැන් ගත්තාම නිකන් දැන් මම මේ දකුණු අතේ ලියන්න අරන් නිකන් අර 4 5 ලියපු අකුරු විදිහට තමයි දැන් ලියලා තියෙන්නේ. දැන් ඔයාලට පේන ඇති මේ 106 වෙනියට ලියලා තියෙන එක. දැන් ආයේ පළවෙනිටම බැලුවොත් මේ ලොකු ප්‍රෝග්‍රස් එකක් තියෙනවා. නයිස්. මචං මේ වගේ බෙල්ල රිදෙනවා. මේ වමට ලියන්න ගත්තට පස්සේ මම තේරුම් ගත්ත දේ ඇත්තම අපි මේ දකුණෙන් ලියද්දි පොඩ්ඩක් ඔළුව මේ පැත්තට හැරෙන. ඒ කියන්නේ පොත මෙහෙම තියාගත්තාම නිකන් මෙහෙ පැත්තට තමයි ලියන්නේ. හැබැයි වමෙන් තියාගෙන ලියන්න ගත්තාම අපි මේ පැත්තට තමයි ඔළුව හැරෙන්නේ. එතකොට පොඩ්ඩක් මේ පැත්ත බෙල්ල රිදෙන්න ගත්තා. මම දැන් හිතුවා පෑනට මාරු වෙන්න. හරි මචං මම දැන් වාක්‍ය 235ක් ලියලා තියනවා වම් අතින්. ඒක මම දැන් නිකන් එක තැනක නිකන් ස්ටක් වෙලා ඔය කිසිම ඉම්ප්‍රූව්මන්ට් එකක් නැහැ. කියන්නේ මේ තියෙන විදිහේ එහෙමම තමයි වගේ ටිකක් ලයින් එකක් තියෙන්නේ. ඉතින් ඒ වගේම මම තේරුම් ගත්ත දෙයක් තමයි මගේ දකුණු අතේ තියෙන අකුරු ලියන විදිය එහෙම්මම ගන්න අමාරුයි. දකුණු අතෙන් අවුරුදු ගානක් ලියලා දැන් වම් අතෙන් දවස් 2-3ක් ලිව්වහම ඉතින් ඒ ගානටම එන්න විදියක් නැහැනේ. හැබැයි මේ දැන් තියෙන ඉම්ප්‍රූව්මන්ට් එක ඇත්තටම මට ලොකුයි. ලොකු ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. මේ තියෙන්නේ දැන් අවසානට ලියපු වම් අතෙන් ලියපු සෙට් එක. ඒ කියන්නේ ඒ තියෙන්නේ 235 මේ තියෙන්නේ මන් දකුණෙන් ලියපු ටික. හැබැයි දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ මට දැන් අත් දෙකෙන්ම ලියන්න පුළුවන්. හරි අමුතුයි. ඕකේ. මම මොකක්ද කියලාද බලන්න ඕනේ. මම දකුණ.
දන්න මේක තින ප්‍රශ්න මචන් මේ දෙකම ලියන්න ඇති පෝකස්ක දෙකට මෙදනකොට පුඩ්ඩ එකක්වත් හොදර ලියාගන්න වැරු යන ගැන දන්න දකුණු අතිනුත් හරියට ලියාගන්න බෑ මේ පුඩ්ඩ කවුල්ලනවා ඉගින්ද එක්කාතකින් ලියා දෙකෙන්ම ලියන්න යන්න